තවත් යූස්ෆුල් ටොපික් එකකින් වීඩියෝ එකක් අරන් ඇවිල්ලා තිනවා. අද වීඩියෝ එක ටොපික් එක අද වීඩියෝ එකේ ටොපික් එක පෝස්ට් වර්ක්අවුට් මීල්ස් ගැන තමයි අද කියන්න යන්නේ. මම කලින් වීඩියෝස් වල ෆැට් ලොස් ගැන මසල් බිල්ඩින් ගැන කරපු වීඩියෝස් වල මම කියලා තියෙනවා ද ෆැට් ලොස් වලට නම් කැලරි ඩෙෆිසිට් එකකින් කන්න. එතකොට මසල් බිල්ඩින් වලට නම් කැලරි සර්ප්ලස් එකක් තියාගෙන කන්න කියලා තියෙනවා. ඒත් මම කියලා දීලා නැහැ තාම තමන් මොනවද කන්න අවශ්‍ය කියලා. ඒතර අද වීඩියෝ එකෙන් ගේන්නේ පෝස්ට් වර්ක්අවුට් මීල් එකකට තියෙන්න ඕන කෑම වර්ග. පෝස්ට් වර්ක්අවුට් කියන්නේ තමන් වර්ක්අවුට් එකෙන් පස්සේ කන්න ඕන කෑම ගැන තමයි අද වීඩියෝ එක කරන්නේ. එතකොට මෙයින්ලි ගොඩක් අය තමන් ඊට කලින් කියන්න ඕනේ මේ වීඩියෝ එක තමන් මසල් බිල්ඩ් කරන කෙනෙක්ට විතරක් නෙමෙයි මසල් බිල්ඩින් කරන කෙනෙක්ට ෆැට් ලොස් ජර්නි එකක ඉන්න කෙනෙක්ට එහෙම නැත්නම් just තමන්ගේ හෙල්ත් ඇන්ඩ් ෆිට්නස් වෙනුවෙන් නිකන් ජිම් එකකට ගිහිල්ලා වර්ක්අවුට් කරන කියන්නේ තමන්ගේ සෞඛ්‍ය බලා ගන්න විතරක් වර්ක්අවුට් කරන කෙනෙක්ට උනත් මේක වැදගත් වෙනවා. ගොඩක් අය තමන්ගේ ට්‍රේනින් වලට පස්සේ තමන්ගේ පෝස්ට් වර්ක්අවුට් මීල් එකට වැඩිය ගොඩක් අය ගන්නේ වේ ප්‍රෝටීන් මොන හරි ස්කූප් එකක් ඒත් එක්ක ක්‍රියේටින් එකක්. ඔය දෙක හෝ ගොඩක් අය යන්නේ වේ ප්‍රෝටීන් ස්කූප් එකකට විතරයි. ඒ වගේම තවත් සමහර අය ඕවත් එක්කම තව සප්ලිමන්ට්ස් තියෙනවා BCAA, glutamine ඔය වගේ සප්ලිමන්ට්ස් මොන හරි තව ඇමයිනෝ ඇසිඩ්ස් අනම්මන ඔය වගේ සප්ලිමන්ට්ස් ටිකක් ගන්නවා තමන්ගේ ට්‍රේනින් වලට පස්සේ. ගොඩක් අය කියනවා වර්ක්අවුට් එකකට පස්සේ අනිවාර්යෙන් වේ ප්‍රෝටීන් එකක් ගන්න ඕනේ, අනිවාර්යෙන් මෑස් ගේන් එකක් ගන්න ඕනේ. එහෙම නැත්නම් තමන්ගේ මසල් ග්‍රෝත් එකක් සිද්ධ වෙන්නේ නැහැ කියලා කියන බහුතරයක් කට්ටිය ඉන්නවා. ගොඩක් ඔය ෆිට්නස් ඉන්ෆ්ලුවෙන්සර්ස්ලා ඔය වගේ කට්ටිය කියනවා එහෙම නැහැ තමන් වේ ප්‍රෝටීන් එකක් ගන්න අවශ්‍ය නැහැ. පෝස්ට් වර්ක්අවුට් නෙමෙයි ඕන වෙලාවකදී සප්ලිමන්ට්ස් ගන්න අවශ්‍ය නැහැ තමන්ගේ පෝෂණය හරියට තියෙනවා නම්. එතකොට අපි ජිම් එකට ගිහිල්ලා weight training කරද්දී අපේ මං කලින් වීඩියෝස් වල කියලා තියෙනවා අපි කාබෝහයිඩ්‍රේට්ස් කෑවහම ඒක අපේ ඇඟේ ග්ලූකෝස් ඇබ්සෝබ් කරගෙන අපි කෑවහම ඒ ග්ලූකෝස් කන්වර්ට් වෙනවා ග්ලයිකෝජන් වලට. ග්ලයිකෝජන් ගිහිල්ලා අපේ මසල්ස් වල ස්ටෝර් වෙනවා. අපි ගිහිල්ලා weight train කරද්දී අපේ මසල් එකේ තියෙන ග්ලයිකෝජන් ලෙවල් එක අඩු වෙනවා. එතකොට අඩු වුණාම අපේ මසල් එක පොඩි කියන්නේ තිබ්බ ලෙවල් එකට පොඩ්ඩක් කියන්නේ ග්ලයිකෝජන් ලෙවල් එක නිසා පොඩ්ඩක් පොඩි වෙනවා. ඒත් අර පම්ප් එක නිසා ඒක පේන්නේ නැහැ. ග්ලයිකෝජන් ලෙවල්ස් බහිනා මසල් එකේ. එතකොට obviously අපි මසල් එකේ ග්ලයිකෝජන් ලෙවල් එක වැඩි කරන්න ඕනේ. එතකොට අපි ඒක වැඩි කරන්න මොනවද කන්න ඕනේ? obviously carbohydrates. ඊළඟට අපේ තියෙනවා ජිම් කල්චර් එකේ අපි ඒකට කියන්නේ golden hour එක කියලා. golden hour එක කියන්නේ තමන් වර්ක්අවුට් එක ඉවර කරලා පැයක්. ඒ කියන්නේ දැන් තමන් වර්ක්අවුට් එක ඉවර වෙන්නේ හවස 6ට නම් හවස රෑ 7 වෙනකන් ඒ කියන්නේ 6 ඉඳලා 7 වෙනකන් තියෙන ඒ පැයට අපි කියන්නේ golden hour කියලා. ඒ hour එක ඇතුළතදී තමන්ගේ පෝස්ට් වර්ක්අවුට් මීල් එක අනිවාර්යෙන් ගන්න ඕනේ ඔප්ටිමම් growth එකකට නම්. එතකොට අපි අනිවාර්යෙන් අපේ පෝස්ට් වර්ක්අවුට් මීල් එකේ අපේ macronutrients තුන තියෙන්න ඕනේ. macronutrients තුන තමයි carbohydrates, proteins and fats. එතකොට carbohydrates, proteins, fats කියලා මම chart එකක් දාගෙන තියෙනවා. carbohydrates ගන්න ඕනේ කිව්වහම අපි බලන්න ඕනේ complex carbohydrates වලට ගන්න carbohydrates වර්ග දෙකක් තියෙනවා complex and simple කියලා. එතකොට ඔය sugar උනත් simple carbohydrates සීනි කන්න එපා workout එකකට පස්සේ. workout එකට පස්සේ නම් obviously සීනි පුළුවන් තරමක් අඩු කරන්න බලන්න. so carbohydrates ගන්නකොට අපි rice බත් ගන්න ඕනේ. any rice එකක් ගන්න පුළුවන්. ඔයගොල්ලන්ට අවශ්‍ය නම් white rice, brown rice, red rice එක එක තියෙනවා. තමන්ගේ ඔප්ෂන් එක ඒ කියන්නේ තමන් කැමති ඔප්ෂන් එකකට යන්න. එහෙම නැත්නම් අපිට යන්න පුළුවන් sweet potato, pasta ඒක ඊළඟට potato, bananas ඔය වගේ carbohydrate sources වලට යන්න. bananas වගේ එහෙමනම් post workout ඒ කියන්නේ තමන්ගේ මීල් එකට කලින් banana එකක් ගන්න එක සෑහෙන useful වෙයි. මොකද ඒ ඉක්මනට අපේ blood එකට absorb කරගන්නවා. so
recovery වලට සෑහෙන useful වෙනවා. අර ඉක්මනට absorb කරගන්න carbohydrate source එකක් අඟට දාගත්තාම ඊළඟට අවශ්‍යම දෙයක් protein. So protein වලට අපිට ගන්න පුළුවන් chicken, beef, eggs, turkey ඔය වගේ protein sources. ගොඩක් අය කියනවා peanut butter වගේ ගත්තට හොඳ ගන්නවා නම් හොඳයි protein source එකකට. Peanut butter is not a protein source. ඒකේ සෑහෙන ප්‍රමාණයක් තියෙන්නේ සීනි. protein තියෙන්නේ සෑහෙන අඩු ප්‍රමාණයක. එක ස්පූන් එකකට මම හිතන්නේ grams 4ක් හෝ ඊටත් වඩා අඩු ගානකින් තමයි තියෙන්නේ. It's not a protein source. මේ වගේ natural protein sources වලට යන්න. ඊළඟට fats ගත්තා නම් අපිට යන්න පුළුවන් avocado, olive oil, peanuts, cashew nuts, curd, yogurt, coconut oil. तर coconut තමන් මොනවාද curries වලට chicken, beef වනම්ම නම් ඔයද්දි coconut oil වගේ use කරනවා නම් වෙනම fat source එකක් එච්චර අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වගේම coconut oil වන් අවශ්‍යත් නැහැ. තමන් පොල් සම්බෝලයක් හරි මොන හරි කෑමත් එක්ක කනවා නම් ඒකත් ප්‍රමාණවත් තමන්ගේ fat intake එකට ඒ meal එකට. ඒ වගේ main මොනවාද macronutrients 3 අවශ්‍ය ගන්නට. ඒ කියන්නේ දැන් කොච්චරක්ද කියලා ඕගොල්ලොන්ට ප්‍රශ්නයක ඒක තමන්ගේ macronutrient requirement එක අනුව තමන් බලලා measure කරලා ගන්න අවශ්‍ය වෙන එකක් ඒක. ඒ main macronutrients 3 තමන්ට අවශ්‍ය ගන්නට cover වෙන විදිහට තමන්ගේ post workout meal එක හදා ගන්න ඕන. ඊළඟට micronutrients ටික vitamins minerals ඔය ටික ඒවට තමන්ගේ meals එක මොනවා හරි fruit එකක් vegetables ඒ වගේ දාගත්තා නම් සෑහෙන ප්‍රමාණවත් වෙයි. So ඔය වගේ තමන්ගේ post workout meal එක හදාගන්න මම තව වීඩියෝ එකකින් pre workout meal එකක් ගැනත් ඒ කියන්නේ තමන්ගේ training එකට කලින් කන්න ඕන විදිහ ගැනත් මම කියලා දෙන වීඩියෝ එකක් හදන්නම් ඉස්සරහට. ඕගොල්ලන්ටත් තව මොන හරි ප්‍රශ්න තියෙනවා නම් fitness lifestyle සම්බන්ධව කමෙන්ට් එකක් දාලා තියන්න. We'll meet up in the next video.